මම හිතනවා ඔයාලා හැමදාම වගේ සතුටින් ආදරෙන් පරිස්සමට ඇති කියලා. ඉතින් අද ස්පෙෂල් වීඩියෝ එකක් තමයි ඔයාලට ගේන්න හදන්නේ. ගොඩක් වීඩියෝස් මට ගේන්න බැරි වුණා. හැබැයි මේක ගොඩක් ස්පෙෂල් වීඩියෝ එකක් වෙයි. මොකද මම අද හදන්න යන්නේ ස්පෙෂල් දෙයක් නිසා. මම අද හදන්න යන්නේ 2026 අවුරුද්දේ මගේ විෂන් බෝඩ් එක. බලන්නක මේ ෆොටෝස් දිහා. මේ තමයි මගේ හීන ටික. ඉතින් මේ වගේම හීන ටිකක් ඔයාලගේ හිතේ ඇති. ඒ හිතේ තියෙන හීන ටික අපි එකින් එක එකතු කරලා බෝඩ් එකකට ගෙමු නේද? මම කියන්නේ ඔයාලා පොඩක් හිතන්න මුලින්ම ප්ලෑන් කරන්න මොනවද මම ආස කරන දේවල් කියලා. ඊට පස්සේ ඒකට අදාළ කරන ෆොටෝස් ටික ඔයාලට පුළුවන් ගන්න Pinterest එකෙන්. මම ගත්තේ Pinterest එකේ ෆොටෝස් වගේක්. ඔයාලට පුළුවන් කැමති විදිහට ෆොටෝස් ටික සිලෙක්ට් කරගෙන හදන්න ගන්න. තියෙන්නේ Pinterest එකේ ලස්සන ෆොටෝස් තියෙනවා. ඉතින් ඔයාලටත් ගන්න පුළුවන් Pinterest එකේ ලස්සන ෆොටෝස් ඩවුන්ලෝඩ් කරලා නැත්නම් ස්ක්‍රීන්ෂොට්ස් කාලා මම ස්ක්‍රීන්ෂොට්ස් කාලා ගත්තේ. ඒක අරගෙන print outs ගත්තා. ඉතින් ඒවා හරිම කලර්ෆුල්. ඉතින් ඔයාලගේ විෂන් බෝඩ් එක කලර්ෆුල් වෙන තරමටම හොඳයි. මොකද ඔයාලට ඒක ආසාවෙන් ඔයාලා ඒක බලන්න. ඉතින් ඒක හින්දා කලර්ෆුල් විදිහට ඔයාලගේ ඊළඟ අවුරුද්දේ විෂන් බෝඩ් එක හදාගන්න. ඒ වගේම මම ටිකක් පින්ක් කලර් වලට ආසයි. පින්ක් පිසෙක්. ඒ හින්දා මම පින්ක් ටච් එකක් තියෙන ෆොටෝස් ටිකකුත් ගත්තා. ඉතින් එහෙම තමයි විෂන් බෝඩ් එක හැදෙන්නේ. ලොකු දේවල් ඕනේ. හරිම පුංචි දේවල් ටිකක් තමයි ඔයාලට ඕනේ. හරිම පුංචි දේවල් ටිකකින් අපිට පුළුවන් අපේ අනාගත ජීවිතය ප්ලෑන් කරන්න. කතරක්, ගම් එකක්, බෝඩ් එකක්, ඒ වගේම ෆොටෝස් ටිකක්, තව ඕන ස්ටිකර්ස් මොන හරි එහෙම යූස් කරන්නත් පුළුවන්. ඒ වගේ පොඩි දේවල් ටිකකින් ඔයාලට පුළුවන් ඔයාගේ අනාගත ලයිෆ් එක ප්ලෑන් කරන්න. ඉතින් ඒකට තමයි මම මේ හදන්නේ. මම ඔයාලට කියන්නේ මට මේ දේ වැඩ කරලා තියෙනවා. ඇත්තටම මේ විෂන් බෝඩ් එක කියන සංකල්පය ගොඩක් වැදගත්. මොකද හේතුව අපිට පික්චර්ස් වලින්ම අපේ අනාගත ලයිෆ් එක අනාගතේ මං ඉන්න ආස විදිහ ගැන හීනයක් දකින්න පුළුවන්නේ. ඒ හීනේ අපිට හැමදාම පේන තැනක ගහගත්තාම ඒ හීනේ අපිට හැමදාම පේනවා. ඉතින් ඒකයි මේ විෂන් බෝඩ් එකේ වැදගත්කම. ලොකු වියදමක් යන්නේ නැහැ. අඩු වියදමකින් ඔයාගේ හීනේ ඇත්තක් කරගන්න පුළුවන් වෙන දෙයක් තමයි මේක. මම මේක try කරලා තියෙනවා. මට මේක වැඩ කරලා තියෙනවා. ඉතින් ඒකයි මම ඔයාලට වීඩියෝ එකක් ගෙනවයි කියලා හිතුවේ. ඔයාලා ආස කරන ජීවිතේ ප්ලෑන් කරන්න කල් ගන්න එපා. දැන්ම පටන් ගන්න. විෂන් බෝඩ් එක ගැන කතා කරද්දී මගේ අත්දැකීම් ගැන ටිකක් කියන්න හිතුවා. එකක් තමයි මේ රටට එන්න මම කිසිම විදිහකින් ප්ලෑන් එකක් තිබ්බේ නෑ 2023 අවුරුද්දේ. හැබැයි මගේ විෂන් බෝඩ් එකේ රට යන අර එකක් තිබ්බා. රට යන පින්තූරයක් දාලා ඒ වගේ එකක් තිබ්බා. ඒ වගේම මගේ එන්ගේජ්මන්ට් එක ගැන සඳහන් කරලා විෂන් බෝඩ් එකේ මැරි කරන එකක් තිබ්බා. හැබැයි ඒ වෙද්දි මැරේජ් එක ගැනවත් කිසිම දෙයක් හිතුවේ නැහැ. තව දෙයක් තමයි මගේ ඒ මැරේජ් එකට ෆොටෝ එක ඩවුන්ලෝඩ් කරලා තිබ්බ ෆොටෝ එකේ හිටිය ගර්ල් ඇඳලා තිබ්බ විදිහටම තමයි මම අන්තිමට එන්ගේජ්මන්ට් එකේ ඩ්‍රස් එක සිලෙක්ට් කරලා තිබ්බේ. ඒක මම ඇත්තටම දැනගෙන කරපු දෙයක් නෙමෙයි. නොදැන කරපු දෙයක්. හැබැයි මේ විෂන් බෝඩ් එක කියන එක කොච්චර පවර්ෆුල්ද කියන්නේ අපි දන්නේම නැතුව අපේ මනසේ ඒ පින්තූරේ මැවෙනවා. අන්තිමට අපි දන්නේම නැතුව ඒකට වැඩ කරනවා. ඒක අපි දැනුවත්ව වෙන දෙයක් නෙවෙයි. ඒකට හේතුව තමයි මොකද මේ ඒ එන්ගේජ්මන්ට් ඒ බ්‍රයිඩ්ගේ ලංකාවම ගර්ල් කෙනෙක්ගේ ෆොටෝ එකක් මම ඩවුන්ලෝඩ් කරලා තියාගත්තා. හැබැයි ඒක මගේ මනසේ ඇඳලා තියෙන්න ඇති. ඒක මම දන්නේ නැහැ. කොහොම හරි මම හොයලා තියෙන්නේ ඒ විදිහට ෆ්‍රොක්ස් මයි හොයලා තියෙන්නේ. ඊට පස්සේ එහෙම වෙලා අන්තිමට විෂන් බෝඩ් එකේ තිබ්බ ෆොටෝ එකේම හිටපු බ්‍රයිඩ් වගේම මගේ එන්ගේජ්මන්ට් එක දවසෙත් මම හිටියා. අන්තිමට කොහොම හරි මම
හෙයා ස්ටයිල් එක දාලා තියෙන්නේ ඒ විදිහට. හැබැයි කිසිම වෙලාවක කිව්වේ නැහැ බියුටිෂියන්ට මේ වගේ හෙයා ස්ටයිල් එකක් දාන්න කියලා. හැබැයි එයාත් නොදැනුවත්වම මේ වගේ එකක් තමයි දාලා තිබ්බේ. මම දන්නේ ඒක කොහොමද උනේ කියලා. ඊට පස්සේ තව දෙයක් තමයි ඊට පස්සේ ඒ ඇමරිකා සීනය ග්‍රීන් කාඩ් ලොටරි වින් කරලා තිබ්බා. එකක් ළඟ එක තමයි මෙහෙට ඉන්ටර්විව් එකට ෆේස් කරද්දී 2024 අවුරුද්දේ අපි නැවතලා හිටපු ගෙදර අපි හිටිය අපාර්ට්මන්ට් එකේ පිටියේ අපි ගහලා තිබ්බා මෙහෙ තියෙන කොඩිය ඇමරිකාවේ සිටියම ඔය වගේ පොඩි ඩීටේල්ස් වගේක් අපි බිත්තියේ ගහලා තිබුණා. ඉතින් ඒක දකින හැමදාම මටයි මගේ හස්බන්ඩ්ටයි හිතෙන්නේ අපි දෙන්නට කොහොම හරි මේ රටේ යන්න පුළුවන් කියන චේතනාවම තමයි. උදේ හැරිදි දකිනවා, රැට නිදාගද්දි දකිනවා. ඉතින් ඔහොම ඒක අපි ගිහුවේ ජනවාරි මාසෙ විතර. අප්‍රේල් මාසෙ වෙද්දී මාර විදිහට කොන්ෆිඩන්ට් එකක් හැදිලා තිබ්බ අපිට ඉන්ටර්විව් එකට යන්න. ඒ වගේම මම ජීවිතයටවත් එච්චර කොන්ෆිඩන්ට් එකකින් ඉන්ටර්විව් එකට ගිහිල්ලා නැහැ. ඒ තරමට මම මාර්ම විශ්වාසයෙන් තමයි ඉන්ටර්විව් එකට ගියේ. එම්බසි එකට ඇතුල් වෙන තැන ඉඳලා ඊළඟට ඉඳ ගන්න තැන ඉඳලා ඉන්ටර්විව් කරන කෙනා ළඟට යන තැන ඉඳලා මට මාරම කොන්ෆිඩන්ට් එකක් තිබ්බේ සහ මම මාරම හොඳට උත්තර දුන්නා. ඒක මට හිතා ගන්නත් බෑ. ඇත්තටම මම හොඳට උත්තර දුන්නා. එයාලා අහපු හරස් ප්‍රශ්න වලට හැම දෙයකටම මම හොඳට උත්තර දුන්නා. ඉතින් ඒකින්ද වාසනාවන්ත ලෙස එදා අපිට ඉන්ටර්විව් එක පාස් වෙන්න හම්බුණා. එහෙම හම්බුනේ නැත්තම් එහෙම හම්බෙච්ච නැති අය හිටියේ ඒ දවසේ. ඒ වගේ හම්බෙච්ච නැති දුකින් ගියපු ගොඩක් කට්ටිය හිටියා. ඉතින් වාසනාවන්ත ලෙස අපි දෙන්නට ඒක හම්බුණා. මම කියන්නේ මේ විෂන් බෝඩ් එක කියන එක අපිට වැදගත් වෙන්න එක හේතුවක් තමයි අපේ තියෙන කොන්ෆිඩන්ට් එක අපි ගැන වැඩි වෙනවා. ඒක තමයි අංක 1. මොන දේ කිව්වත් විෂන් බෝඩ් එක ගැන එක මතිමතාන්තර තියෙන පුළුවන්. හැබැයි අපේ අභ්‍යන්තරය තුළ අපි ගැනම අමුතු ආත්ම විශ්වාසයක් ඇති වෙන්න හේතුවක් වෙනවා මේ විෂන් බෝඩ් එක. ඒකයි මම හිතුවේ මේ අවුරුද්දේ විෂන් බෝඩ් එක ඔයාලට හදනවයි කියලා. හදන හැටි පෙන්නනවයි කියලා. ඉතින් මේ වීඩියෝ එකේ අඩුපාඩු ඇති. හැබැයි මට ඕනේ වුණේ මේ මගේ අත්දැකීම් සහ ඔයාලට ඒකේ තියෙන වැදගත්කම ගැන කියලා දෙන්න. විෂන් එකක් කියන්නේ අපේ දැක්මක්නේ. ඉතින් ඒ දැක්ම හොඳ විදිහට වෙන්න තමයි අපි ප්ලෑන් කරන්නේ. හැමදාම ප්ලෑන් කරන්නේ. ඉතින් මම හිතනවා ඔයාලත් මේ පරිවිෂන් බෝඩ් එකක් හදයි කියලා. තව දෙයක් මම විෂන් බෝඩ්ස් වල ෆොටෝස් වලට හම්බුනේ නැහැ. මේ දාලා තියෙන්නේ අපේ එන්ගේජ්මන්ට් ෆොටෝ එක සහ අර මම කිව්ව ෆොටෝ එක. ඉතින් මම්මගේ විෂන් බෝඩ් එක හදලා ඉවරයි. මම ඔයාලට පෙන්නන්නම් ඒක මොන වගේද කියලා. මේ තමයි මම හදපු විෂන් බෝඩ් එක. ඉතින් මේක තමයි ඒක තියෙන්නේ. මේකට ඉතින් මම ඔයාලටත් කියන්නේ ඔයාලා ආස දේවල් හැම දෙයක්ම ඇඩ් කරලා ඉක්මනින්ම ගිහිල්ලා විෂන් බෝඩ් එකක් හදන්න. මොකද ඔයාලගේ හීන හැමදාම හීනයක් වෙන්න ඕනේ නැහැ. ඒක හැබෑවක් වෙන්න ඕනේ. ඉතින් ඒ හීනට යන්න පාර ඔයා හැමදාම උදේට දකින්න ඕනේ. ඔයාලගේ හිතේ තියෙන හීන හැමදාම හිතේම තියෙන්න ඕනේ නැහැ. ඒක ඇත්තක් වෙන්න ඕනේ. ඒක ඇත්තක් වෙන්න නම් ඔයා හැමදාම මේ හීන දකින්න ඕනේ. ඉතින් ඒ හීනය බෝඩ් එකකට අරගෙන ඔයාගේ ඇඳ ඉස්සරහා ඔයා වැඩ කරන තැන ඉස්සරහා ගහගත්තොත් ඔයාට ඒ හීන හැම වෙලේම මතක් වෙනවා. ඒ හීන වෙනුවෙන් හැම වෙලේම වැඩ කරන්න ඔයාට ශක්තිය ලැබෙනවා. ඉතින් මම කියන්නේ විෂන් බෝඩ් එක කියන්නේ මිත්‍යාවක්වත් එහෙම නැත්නම් සමහර කට්ටිය විශ්වාස කරන අමුතු ඇදහිල්ලක්වත් එහෙම දෙයක් නෙවෙයි. ඒක තමයි ඔයාගේ හීනට යන්න තියෙන හොඳම පාර. එහෙනම් මම හිතනවා ඔයාලා මේ වීඩියෝ එකෙන් දෙයක් ඉගෙන ගන්න ඇති කියලා, දෙයක් ගන්න ඇති කියලා ජීවිතේට. ඉතින් මම ගිහින් එන්න. ආය හැම වෙනකන් එහෙනම් ඔයාලා පරිස්සමින් සතුටින් ඉන්න.